ඒ ගීතේ කතාව අහලා ඒ ගීතේ මේ විදිහට හෙද්දී හරිම රසයි. ඉතින් මේ රසට හිත ඇති ඔබ තමයි අද මෙතන ඉන්නේ. ඉතින් ධම්මික බණ්ඩාරයන්ෙනි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. සමහර ගීත තියෙනවා එක චිත්‍රපටයකට වේවා නැත්නම් යම්කිසි අවස්ථාවක් අලලා ලියනවා. හැබැයි මේකේ වචනාර්ථය ගත්තොත් වචනෙන් වචන අපි තේරුම් බලන්න ගියොත් එහෙම වෙනම කතාවක් තියෙනවා. දැන් මෙන්න මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා අපේ රසකින්ට. ඔව් මේ ගීත ගඩොල් කපනවා වගේ විවේචනය කරන්න බෑ. සමහර ඒවා සිනමා කෘතිත් එක්ක එනවා. සමහර දේවල් සිනමා කෘතියෙන් ගලවලා ගත්තාම වෙනම රස විඳින්න පුළුවන්. දැන් උදාහරණයකට දුහුළු මලක් චිත්‍රපටයේ එන රන් කෙන්දෙන් බැඳ අතන් එළියෙක් කර ආදරයයි. චිත්‍රපටයේ ඕන එක වෙනම රස විඳින්න පුළුවන්. නමුත් හෙමින් සැරේ පියා විදාහු. එහෙම නැත්නම් බඹරුවයි චිත්‍රපටයේ හඳුනාගත්තොත් ඔබමා වාගේ එකක් චිත්‍රපටිය බැලුවහම තමයි ඒක දැනෙන්නේ. ඒ නිසා ඊට පස්සේ ඒක ගැන දැන් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න අයිතියක් තියෙනවා. අපි කියනවා ඇරිස්ටෝටල් කියවනේ පොල්ලක් කරකවන්න පුළුවන් ඕන කෙනෙකුට අනික් කෙවුන්ගේ නහය වදින්නේ නැති වෙන්නේ. ඒ නිසා තමන් නිර්මාණ ගැන කතා කරනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ නිර්මාණ කරුවා ඔහු ජීවත් වෙච්ච අවධිය නිකන් අපිට නිකන් සමහරලාට ෆෝන් එකක් කරන් නින්දයක් නැතුවම ඕනේ ආතල් ගන්න පුළුවන් නේ. ඒ නිසා ඕනත් ඔය සූස්තියක් එහෙම ගාපම අලුත් අදහස් එනවා. ඊට පස්සේ ඒක මුදා හැරපුවම සමහරලාට Taman දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. තව මිනිහෙකුට විනාශයක් නොවන විදිහට. ඒ කියන්නේ ඒ නිර්මාණය තමන්ගේ හිතලුවක් විදිහට නිදහසේ විඳින්න අයිතියක් නැද්ද? අයිතියක් තියෙනවා. සමාජගත කරන්න ගියපහම තව කෙනෙකුට ඒක විනාශයක් වෙන්න හොඳ නෑ. තමන්ට විඳින්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නෑ. ඒකින්ද යමක් සමාජගත කරනකොට තුන් පාරක් හිතන්න ඕනේ. අපි එහෙම නොහිතන හින්දා නැති ප්‍රශ්නත් සමහරවිට ඇති වෙන්න පුළුවන්. දැන් ඔය ඇයි එහෙම අහන්නේ කියන්නේ? එහෙමයි. 1989 විකාශනය වෙනවා සිරිමැදුර චිත්‍රපටිය පරාක්‍රම නිරැල්ලන්ගේ. මේකේ තියෙන හරි අපූර්ව ගීතයක් අමරසිරි පිරිස් තමයි ගායනය කරන්නේ. මිනිසා. සිරිමැදුර චිත්‍රපටියේ කතා වස්තුව මෙහෙමයි. ධනේශ්වර පන්ති නිවසක් තිබෙනවා. ඒ නිවසේ ඉන්නවා ආබාධිතයි. ඒ ආබාධිතයා හොඳ රස්සියෝ පිටේ යන විස්කි බ්‍රැන්ඩි බොන නමුත් රෝගයක් ඇදිච්ච කෙනෙක්. එයාගේ මල්ලි සම සමාජ ව්‍යාපාරේ ඉන්නේ. ඔහු ඇවිල්ලා මාක්ස්වාදය දේශනා කරනවා ලෝකෙට. හැබැයි ගෙදර ඉන්නවා මෙහෙකාරියා. අර ආබාධිත සහෝදරයා මෙහෙකාරියව අපයෝජනය කරනවා. මෙහෙකාරියා ආදරේ. ඇයට තේරෙන්නේ නැහැ. සූරා කෑම වෙනුවෙන් කතා කරන සමාජවාදීන් ඉන්න ගෙදර ඇතුලේ සූරා කෑමක් සිද්ධ වෙනවා. මොකේද? සිරිමැදුර චිත්‍රපටය. එතකොට බෙන් මේ සූරා කෑම ලිංගික සූරා කෑමක් වෙන්නේ. ඒක නිරූපණය කරන්න තමයි ලූෂන් මුලසිංහල මේක ලියන්නේ. හැබැයි ඔය ලියන එකම නෙමෙයි මෙතන තියෙන කේමදාස් මාස්ටර් වචන වෙනස් කරනවා. මේකට මුල් වෙන්නේ ජන කවියක්. නමුත් ජන කවිය මෙතෙන් අදාළ නැහැ. වනේ ගිජින්දාය දුටුවොත් වනසාය ලිඳේ පණිදාය වැටුනොත් ඌ කාය අතකින් කරවැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකේ. ඒක වෙනම කතාවක්. මෙතන කියන්නේ මිනිසා මරණ තුනක් ඇති මිනිසා. මොකද්ද මේ මරණ තුන? ජාති ජරා මරණ. නිර්වත් බලා ඉඳි නිර්වත් දැසිත් බලන්න කන්‍යාවි. කාටද මේ කියන්නේ? ගෙදර ඉන්න මෙහෙකාරියට. ලිහිල් සලුව අනතුරේ වැටෙද්දි ඈ දන්නේ ඇගේ සලුවට වෙන්නේ මොකද්ද කියන්නේ. අන්තිමට ඇගෙන් අර මේ ධනේශ්වර සහෝදරයා මුදා ගන්න මාක්ස්වාදී දේශපාලඥයාගේ බිරිඳ ගිහිල්ලා තමන්ගේ ඇඳිවත ගලවන අර සහෝදරයා ඉස්සරහා මෙහෙකාරියගෙන් බේරගන්න. මොකද මෙහෙකාරිය ආක්‍රමණය කරයි කියලා මේ මන්දිරි. චිත්‍රපටි බලන්න ඕනේ. නැත්නම් මේක තේරෙන්නේ නැහැ. ලිහිල් සලුව අනතුරේ වැරෙද්දී පයෝදර තුඩුයි කිබිදිද්දී සන්ත්‍රාසී අසංවාදී සුසුම් වේගයේ රිද්මෙන් සංවාදයට ලක් වෙන්නේ නැගේ සුසුම වයන්න වීණා කන්‍යාවි. රෝමයේ ගිනිගෙනක්දී නීරු වීණාවයි වගේ ඇයට තියෙන්නේ මේ ගෙදර ඇතුලේ පාවිච්චි වෙවි සතුටින් ඉන්න. ඒකයි මේ ගීතය ඇතුලේ තිබෙන්නේ. නියංගලා මල් පාට දේදුණු දෙබෑ කරේන ගිරා කොවුලන්. නියංගලා මල් වලින් දේදුණු හැදෙන්නේ නැහැ. දේදුණු හැදෙන්නේ වැහි බින්දුත් එක්ක. නමුත්
නියගලා මල් එක්ක තමයි මේ දෙදුණු හැදෙන්නේ. පියුම් කැකුලක් තුඩින් පාරා බලෙන් පබුරන හංසයා තිසර සංදේශ තියෙන තත්සර කැකුලකට තුඩදී හසෙකු මුල. ඒ වගේ මේ ගෙදර ඉන්න මෙහෙකාරිය හැමෝටම පාවිච්චි වෙනවා ඈට නිසි වයසේදී දීගතුලා යන්න කලින්. බලෙන් පබුරන හංසයා. හංසයා කියන්නේ ගෙදර ඉන්න පිරිමි. බලන්න නිර්වද්‍යයෙන් කියන්නේ කිසිම දේශපාලන කෝණයකට අහු වෙන්නේ නැතුව නිල් පාටින්වත් කොළ පාටින්වත් රතු පාටින්වත් බලන්න රසාතලයේ කලෙලි ගන්නවා. රසාතලය කියන්නේ මහ පොළොව නේද? මේ මහ පොළොව කලෙලි ගන්නවා. හොඳට ඇස් විවර කරලා බලන්න මේ ගෑණියට වෙනදී සියල්ලටම පාවිච්චිලා ඇයට තියෙන සතුටින් ඉන්න වයන්න වීණා කන්‍යාවි. නමුත් අන්තිමේ චිත්‍රපටියේ ගෙදර තියෙන තුවක්කුව අරන් වටේට වෙඩි තියනවා මේ මේකාර ගෑනු කෙනා. ඉතින් මේ වගේ ගීතයක් අපයෝජනය කරන්න හොඳ නැහැ. සැබවින්ම මොකද ඔබ මේ ගීතේ නම YouTube එකේ එහෙම නැත්නම් Google search කරලා බැලුවොත් විවිධාකාර අර්ථකථන එනවා. මේ ගැන මේ කිව්ව කතාවට එහා ගියපු අමුතුම කතන්දරයක් කියන කට්ටිය ඉන්නවා. ඉතින් ඒකයි විද්‍යාපීඨය ශිෂ්‍ය සංගමයේ විදියට මේ සමාජ මෙහෙවරට දායක වෙන්නේ. ඉතින් ඇත්තටම මේ නිර්මාණයන් කොච්චර වටිනවද? කොච්චර තේරුමක් කොච්චර අර්ථයක් මේ සමාජයට දෙනවද? ඉතින් මේ සුන්දරත්වය මනසේ දරාගෙන රස විඳපු මිනිස්සු සිරිමැදුර බලන්න ඕන ගීතේ තේරුම් ගන්න. සිරිමැදුරත් අපි බලමු. ඇතරම හොඳ චිත්‍රපටයක්. ගීතය මිනිසා ගායනය කරන්නේ අමරසිරි පීරිෂෝරේන්, සංගීතය ප්‍රේමසිරි කේමදාස, පද රචනය ලෝසන් බුලත්සිංහල. අද පෙරදින විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ කලා කවේ සහෘදෙක්ගේ